play කරන්න යන්නේ ගණී chapter 2 normal mode දාලා ගණී විතරක් දාලා ගණීක බෝට්ටුවෙන් පයින්න ගොඩක් කට්ටිය ඉතින් ළඟදී Minecraft වීඩියෝ එකක් ගෙනාවේ නැහැ කියලා ඉල්ලලා තිබ්බා. ඒකෙන් තමයි මම මේ Minecraft වීඩියෝ එකක් ගේන්නේ. Minecraft කියන්නේ බං ඉතින් සුපිරිම ගේම. මේක ඉතින් ගහන්න නැති කෙනෙක් නැහැ කියලා ඉතින් මම දන්නවා. තාපිට කට්ටියක් ඉන්න පුළුවන්. එහෙම කට්ටිය ඉන්නවනම් මං ඉතින් මට කරන්න දෙන්නේ නැහැ. දාගෙන ගහලා බලන්න. මම ඉතින් අද මේ ගෙදර තියෙන ලටලොට ටිකත් එකතු කරගෙන බෝට් එකෙන් පාන තමයි හදන්නේ. අඩවන්න ගණී ගම හදා දිව්වා. අපි දැන් යන් එහෙනම් ගණී උට්ට අපි යන් උඩට. මොකද්ද බං මේක තියෙනවා මස් කැල්ල. මස් කැල්ල වඩන්නේ. මොකුත් නෑ. කොක්කක් දැනේ බම් මේ. අඩවන්න ගණී දෙක. අඩවනෝ ගණී. අඩෝ හાર્ට් එක වැස්සව. ටග්ගල මම මේ මෙතන රින්ග ගමු. ඒ ගායිස් ඉතින් ඔන්න නඩරින්ග අන්න දැක්කන බති මම ට්‍රික් එකක් පාවිච්චි කරා කියලා දීතුවේ. පිස්සුද බං මේ තියෙන බං ඒක ඇතුළේ දැන් මෙතන කෝබා එක තියෙනවා. මේක අතර යන් ෂේප් එකේ ගණී පැත්තේ ඉන්නෝ. ගත්තා දිව්වා. ග්‍රෝබ් එක අරන් ගිහින් දා ගන්න ඕනේ ඉතින් මම දැන් පල්ලෙහැ. හැබැයි ඔන්න එතන තියෙනවනේ බං. මම ඉතින් මේකේ බං බඩු එක තැනකට එක්කව කරගන්නේ නැහැ. හම්බෙන බඩුවෙන් වැඩේ ගහ ගන්නවා. කොහොම හරි තිබ්බම මම කොහොම හරි විනාඩි 15 කට ගන්නද? හරි එතන වට දැන් ඔය සද්දෙට තන ගණීවි. මේක මැදින් ගණී කිව්වම පොඩ්ඩක් චලන වේගය වැඩි. චලිත වේගය වැඩි. ඔන්න ඉතින් හයි කරගෙන ඉන්න. හරි එකක් අය කරගත්තා. දැන් යා ෂේප් එකේ උඩට යා. ගණින්නවත් දන්නේ නැහැ බං දැන් උතන. ගණී කියා කවුද බං ගණන් ගන්නේ? නායකනේ ගැහුවා නේද? කමක් නැහැ බං ඉතින් මේ AC දාලා නෙමෙයිනේ බං normal mode දාලා. ඒ මොඳුනේ බං Minecraft එකේ නම් මම ඉතින් බඩු තියෙන දැන් ටික දන්නවා. අතමුක බං කණේ කේ බං ඉතින් බඩු තියෙන ක්‍රමයක ලේසි ක්‍රමයකට තියෙන මේක මේ විතරයි. අනික් ක්‍රම පොඩ්ඩක් අමාරුයි. මේ ඒක නෙමෙයි ඉතින් ඔයා මේ වීඩියෝ එකට තාම like එකක් දැම්මේ නැද්ද? like එකක් දාන්න නැතිව like එකක් දාන්න යන් guys. අනේ ගණිනවා පිටිපස්සෙන්. subscribe කරන්න නැත්නම් subscribe කරන් යන්න. ඕබත් නිකන් තියෙන බටන් නේ. ඕබන් ඉතින් ලෝභ වෙන්න එපා, කෝක වෙන්න එපා. ගොඩක් කට්ටිය තිබ්බ බං ඉතින් වචන පැටලෙනවා. යකා මෑන් වගේ මට කතා කරන්න එපා. මට ඒක තේරෙන්නේ නැහැ කියලා. මම ඉතින් වැරද්දක් කරා නම් sorry. නෑ බයි ඉතින් මං ආසම YouTube යකා මෑන් ඉඳලා මං ඒ විදිහට කතා කරේ. අර රෙන්ච් එක හම්බුණා. ඔක අතරෙන් මම පල්ලෙහාට ගණී ගණන් ගන්න නෑ මං සස පහකට. අන්න බං ගණියනෝ. මෙතනින් පලහන්. නෝ ගණී දැක්කේ නෑ තාම මාව. හෙලෝ ගණී. මම මෙතන. හරි ඔය වෙන්ච් කරන් යමන් බං ගණී තාම දැකලා. මොකද බං ගණී දැක්කම වහිනා වගේ සද්ද එන්නේ මං එන්න එපා වෙනවා බං. නැවත නඩෝ ගිහිල්ලා. තා පොඩ්ඩෙන් හැප්පෙනවා. මොකතරේම හැබැයි මට මේක අස්සෙන් ගන්න තිබ්බ මට මේක අස්සෙන් ගණී එවිත් ගන්න මේක ලොකු හින්දා හරි ඉතින් ඔක ඔතන දැම්මා දැන් එතන වතුර එක යන්නේ නැති දැන් ඔතන ඉන්නේ මං අර අමුතු ජීවි ආඩෝගේ උස බලපන් උ දෙක්කේ නැද්ද මට පේන්නේ නැද්ද බම්මා මේක බයි ඉතින් ලේසි බම් මේක ඉතින් බම් මේ normal mode දාලා ගියා ඔබ Minecraft එක ගහද්දි අමුතු ආතල්ලක් තියෙනවා මෙතන තියෙනවා අඩෝ security key එක. ඔකතරන් යවම් බං. ඌඩට යන්. වෙන කොහොවත් යන්න එපා ඌඩට යන්. ඔන්න කරගනින්. කොහෙදන්නේ? අඩෝ ගණී දැක්කා. උඩට යන් අඩෝ. අර ළමෙන් මම බේරුනේ. දැන් මෙතන තියෙන්න ඕනේ බං ගන් මේ මේක කොහොම? අර තියන්නේ බං මේ වන් key එක බං. මම බං ඉතින් බං වැඩි බම්බම් ගන්නෑ. ගැහුවා. ගණිත එක බෑනේ බං ඉතින් කරන්න ඕවා. ගණි මහ වාතය යන්නේ බං. තුන්වෙනි දවසේ නෑ බං ඉතින් මම මේක මීට කලින් දාලා පැනලා නෑ. මම ඔයාලට ඊළඟට ගෙන හිතගෙන වීඩියෝ එක තමයි ගණි ට්‍රී එක්ස්ට්‍රීම් මොඩ් දාලා පයින් එක. හැබැයි බං ඒකේ පොඩ්ඩක් සද්ද අඩු වෙන සීන් එකක් තියෙනවා. ඒක ගණන් ගන්න පීටි මගේ වැරද්දක් නෙවෙයි බං අපේ රෙකෝඩ් බටන් එකේ වැරද්දක්
normal mode දාලා ඒව පයින්න පුළුවන් මං එයාට extreme දාලා පොඩ්ඩක් පනින්න මොකක් කරේ අවුලක් තියෙනවා ඒකක් බලන්න ඉතින් ලෑස්ති වෙලා ඉන්න අඩ උණ්ඩ දෙකකුත් තියෙන shotgun එකට මේකේ පට්ට ගේමක් දෙන්න ඕනේ බං මේව හදාගන්න දැන් මං shape එකේ ගියා තුල්ල ගියා දැන් මේ ගෙනුනේ මං අර අමුතු ජීවිය අනුව මරන්න ඕනේ දෙකටම ගියන් ඕකගේ ඉතින් ඉතින් ඌ ඉවරයි මොනවද මං අර චිප් බෝල වගේ කඩව මගේ මේක වැඩි වුණා සේෆ් කී එක අරන් යන්න මේක තියෙන මොනවද හෑන්ඩ් රින් මාත් ඉතින් අපිට කොන් වෙන බාණ්ඩයක් අඩෝඩ ගැහුවට වැද්දේ නැහැ හරියට. ගොන් ගැනීම ඔහම ගන්නට කියන්කෝ මනුස්සෙට කන තියෙන සතෙක්ටවත් ඔය වගේ වැඩි කරන්න එපා ගැනි. මෙතන තියෙන තෙල් ගෑන් එක. හරි වං ඉතින් එළව අඩෝ සිරාවටම අඩෝ 4 වෙනි දවසේ බං මං කවදා බං අරකවත් මෙහෙම පරා දුන්නේ නැහැ කියලා. හැබැයි මේක මට ලී කියලා නෑ නේ බං. අරකේ බං 4 වෙනි දවසේට කියපු ගමන් ගේම් එක එපා වෙන්න බං. නැයි වයින්නේ බල්ලේ වරුසායද වහිනේ. අඩෝ බං අද මගේ කියලා කට හරි දෙන මං පැත්තේ. 4 නේ තෙල් ගෑන් එක හැරුනේ. ඒක ගන්න කලින් මං කව අරක ඇතුලේ තියෙනව නේද? මොකද්ද බං අර දෙවන් ඉතින් මට එන අම්මා තක නැහැ. අර දැන් මෙතන තියෙන තෙල් කියන්නේ එකක් තරම් යම. කොබන් ගන්නේ ගහපාරේ කොහෙටද බං ගියේ? මේක ඇතුලේ නෑනේ. අඩෝනෝ ගන්නේ ළඟදී තමයි සද්ද දෙනා. මේ දින මම බඩු. ඔක තරම් යම. මේක මං කියන්නේ ගැසොලින් කෑන් කියලා. ආ ඉතින් මේක මං තෙල් කෑන් එක තෙල් එක අරන් යම් පල්ලෙහාට. ගණේ පල්ලෙහාට දන්නෙත් නෑ බං. උඩ දැක්කෙත් නෑ. මං ගණේ නෑ පල්ලෙහා නෑ. මොතනින් දාගනින්. ගණේ ඒවිත් දන්නේ නෑ බං ওই සද්දෙට මට බය බං යන්න උට්ට. එකපාරටම ආව බං කෙලින්නේ මට නෙව. අඩෝනෝ ආව මහ මෝඩයෙක් එක්බා. ඒ එළදෙන මට ගැහුවා. එයාට මං හරක වශයෙන් ගෑවා. ඌ එළදෙන මං හරකා. අවුලන්නේ ගැලපෙනව බං. අඩෝනෝ දැක්ක ගණී දැක්ක කොහෙන් හරි. අඩෝ සිරාවටම අන්න බෝට් කී එක අතන විසිකුණා. අන්තිම දවසේ දැන් තියෙන මැදේ පෑන්ලා යමක් තමයි. කියලා කියාවි බං තා ටිකක් කියලා තියෙනවා. හදිස් වෙන්න හොඳ නැහැ කිසිම දෙයකට. මේක අවුට් වෙන්න බෑ බං දැන්. කවුද මං ඔය ගැනීම ගණන් ගන්නේ? ඕ ගණන් ගන්න බෑ බං නැත්තම් බං දැන් මූ මට කීපාරක් ගෙවුවේ දැන් නම් මම ඉතින් සීරියස්ව ගහන්න ඕන. ඔන්න ගණින්ටක් ගාලා ගත්තා දිව්වා. අදනෝ ගණී ගහුවා. තුන් ගණින්නේ බං බලහන්කෝ. කොහොම ගන්න තියන්කෝ පණ දෙන සතෙක්ට. ගත්තා දිව්වා. ඔබ දාගත්තා අඩෝ ගණී දැක්කා. ඉතින් මම ටක් ගාලා දැක්කම ඉතින් ගණී දැම්මරවස් හાર્ට් එක වැඩි වෙන ඔහම වුණාම ගණී මගල් ලැජ්ජා අපේ හાર્ට් එක වැඩි වෙනවා. ආන්ට අරගෙන නෑ බං ගණී එකපාරේ දෙන්න ඕන අපි එතනම ජරොස්. ඔන්න ගණී. චොටියෙන් දෙන්න ඕන ගණීට වැඩි. හරි guys ගණී දැක්කා. බයිස් නේ බං guys. ගත්ත උඩට දිව්වා. අඩෝගේ බෙඩ් එක පට්ට ලස්සනයි බං. ගණී ගේම් එක වගේම තිබ්බට පොඩි ප්‍රශ්න තියෙන මේකේ. හරි guys ඉතින් මේකත් තරම් යමන් උඩට මෙතන තියෙනනේ බං වෙඩි තියාගන්න එක. ගාන පිට ගන්න. අඩෝ වැද්දා වැදුණා. ඒකට වැදුණා. අඩෝ මේ මොකද බං මේ? අයින් දැන් බල්ලෝ. හරි බං ඉතින් එළම මොකද්ද බං එතන තිබ්බේ? ස්ට්‍රෙන්ජ් වීල් බෝට් වීල් එක හම්බුණා. මේක බෝට් වීල් එක වෙන්නේ නැති නේද? අඩෝ ගණී නෑ උඩ. තාම ගණී ඇවිල්ලා නෑ උඩට. මේ දවස්වල බාතිල් ලෙඩ වෙලා ඉන්නේ. කියලාද බං හිතුවේ? අපේ ලෙඩ වුණා දෙහෙම. ලෙඩ වුණා බෙහෙත් ගන්න එකනේ බං.
ගණේ නෑ අර ගණේ නෑ. නෑ කිව්වද ගණේ නම් මැරෙන්නේ නෑ බා. මතක් කරා විතරයි කියහන්කෝ. දැන් නම් පරිස්සමෙන් ගහන්න ඕනේ. ගණේ අරකෙක් වගේ දුවාගෙන ඉන්නේ. මම උඩට ගැනීම ගණන් ගන්නෑ සතේකට. දැන් මගේ දින් ගැනීමකින් කන මේ කියන්නේ මම මේලෝ ලැජ්ජ නැති වැඩ. බඩු ඔක්කොම ටික වාගෙන ඉවරයි. මෙතන තියෙන දැන් මොකද වාර පැඩ්ලොක් කී එක. ඒ පැඩ්ලොක් එකේ නේ ජොකෙක් වගේ එක. අඩෝ දැක්ක. අඩෝ මූණ බුද්ධිමත් බා. අරගෙන බම් මෙලෝ මුකුලක් හිතන්නේ වටෙන් එනෝනේ. අඩෝ සිරාවටම අඩෝ දැන් තියෙන අන්තිම දවස ඩේ 5 ෂේප් එකේ මේක මම දැන් දවස් 6ක්ද කොහෙද දෙනව මම දන්නේ කෑවා ඒක ගැණිකේ හොඳටම කාලේ ඉන්නේ ආට ගැණි උනක් බං පොඩ්ඩ අපි ගැන හිතන්න ඕන බා වීඩියෝ එක පරක් වුණා බං අපි හැබැයි අපේ views නඩු වෙන්නේ ගැණිගේ views නෙවෙයිනේ ගැණි මහා මෝඩයි බං ඌ කොහෙ ගියද දන්නේ උට අඩි සද්දවත් ඇහෙන්නේ නැහැ කියහන්කෝ මෝඩයක් එකපාරට පොඩ්ඩක් ලැග් වෙන්න ගත්තා එහෙම තමයි බං ඉතින් මයින්ක්‍රාෆ්ට් ගහතේ පොඩ්ඩක් ලැග් වෙනවා මම ටක් ගාලා මං අඩෝ සිරාවටම මොකද්ද බං ඉන්නරි මේක අරන් අන්නතන මේව කරගන්න තමයි එතෙන්ට දාගත්තා හරි දැන් අතන දොර අරුණා දැක්කනේ අපේ වැඩ දැක්කන බා ඉතින් ගෑන් පාට පුළුවන් ද බං අපේ තාක්ෂණයට ගහන්න ටක් ගාලා ගනින් බං ඔන්න ඕක අරන් හයි කරගන්න ඕන මේක වැඩගෙන මං අපිට බෝට් උට් යන්න බෑ ගියොත් බං මොතොට අහු වෙනවා හරි හයි කරගත්තා පෙට්‍රල් කෑන් එකෙන් බණ්ඩක් ගාලා නඩෝනෝ අර බුවල් වගේ කාවේ නෑනේ බං හරි පෙට්‍රල් කෑන් එක දාගත්තා දැන් ඔක අතරට ටක් ගාලා දැක්කනේ මං ඉතින් දැන් ඉතින් තියෙන පැන් ලෑමක් තමයි ඕනේ දැන් තමයි මම අර කලින් කිව්ව පැන් ලෑම තියෙන්නේ මොකද ස්ටාර්ට් කරගන්නේ දැක්කනේ වයිදී මේක තමයි අනස් සුන්දරගින්දර අවසානය එහෙනම් කොල්ලෝ ඉතින් අපි ගියා ගණියාචේ අපි ගියා එන බං ඉතින් දියෙන් උඹලත් දැන් ගෙවල් වල ඵලයක් අපිත් යනවා ගෙවල් වල එහෙනම් කොල්ලෝ අපි ගියා